පුංචි පවුලක්. මේ පුංචි පවුලේ ඉන්නවා තාත්තයි පුතයි අම්මයි. මේගොල්ලෝ කරන්නේ ගොවිපලක්. මේ ගොවිපලෙන් එන ආදායමෙන් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ලොකු දේවල් නෑ. දවසක් මේ ගොවිපලේ තියෙනවා පුංචි හට් එකක්. ඒ හට් එක වහලක් එහෙම ගහලා එහෙම හදලා තියෙන්නේ. ලොකු වැඩක් කරගන්න පුළුවන් තැනක්. මේකේ වහලට නගිනවා තාත්තා. ඒ වහලේ මොකද්දෝ දෙයක් කරන්න යනකොට තාත්තව වැටෙනවා. කොන්ද වදින්නේ. උතරම අමාරු වෙනවා තාත්තට. තාත්තව අරන් යනවා ඉස්පිරිතාලට. කොහොම හරි බෙහෙත් කරලා මේ ડોක්ටර් කියනවා මේකට මේ කරන සර්ජරි එක කරන්න හොඳම කෙනා විලියම් හාවි. පුළුවන් නම් ડોක්ටර් විලියම් හාවිව ගෙන්න ගන්න. එයාව ගෙන්න ගත්තොත් නම් තාත්තගේ ජීවිතේ බේර ගන්න පුළුවන්. තාත්තට හිටියා වගේම වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි. වැඩේ කියන්නේ විලියම් හාවි එහෙම ලේසියෙන් කාටවත් ගෙන්න ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. කොච්චර සල්ලි තිබ්බත් ડોක්ටර්ව ගන්නවා කියන වැඩේ ලේසි නෑ. මොකද විලියම් හාවි කියන්නේ ඒ තරම් වැඩ තියෙන ડોක්ටර් කෙනෙක්. මේකසේ පුතා ඇවිල්ලා කියනවා හරි අම්මේ මේ වෙලාවේ මට තියෙන්නේ එක දෙයයි. මම විශ්වාස කරන්නේ මම අදහන දෙවියන්ව. මම දෙවියන් කෙරෙහි විශ්වාසය එදා තිබ්බා වගේම අදත් තියාගන්නවා අම්මේ. මම බය නැතුව මේ වැඩ ටික කරගෙන යන්න. අපි දෙවියන්ට කියමු. කොහොම හරි මේ දැන් තාත්තා ඉස්පිරිතාලේ. ඒ දේවල් ගොවිපලේ වැඩ ටික ඉතින් අමාරුවෙන් කරගෙන යනවා. හැමදාම පුංචි වෙලාවක් මෙයා වෙන් කරනවා. ඒ වෙලාව දවසට එක වතාවයි තිබ්බේ. එක දෙවතාවක් වෙනවා. තුන් වතාවක් වෙනවා. මෙයා දෙවියන්ට යාඥා කරනවා. ඒ වෙලාව එයා මිස් කරන්නේ නැහැ. මේ පුතා එක හිතකින් දෙවියන්ට යාඥා කරනවා. හරි. ඒ දවසක් මහා රාත්‍රියේ මේගොල්ලෝ ගොවිපල වැත්තේ මේ ලොකු සද්දයක් ඇහෙනවා. පුතා ගිහිල්ලා බලනවා මේ මොකද්ද කියලා. බලද්දි මේ වාහනයක් මඩවල කෙරිලා ලොකු පිරිසක් ඉන්න වාහනේ ඇතුලේ. මෙයා ගිහලා බලද්දි මේ වාහනේ ගන්නත් බෑ. තව පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම කානුවට පෙරලෙන්න යන්නේ. මෙයා මොකද කරේ? ටට්ටක් කාලා ගිහලා පුළුවන් උපරිමයෙන්ම try කළා වාහනේ බේර ගන්නවා. අනිත් අයගේ සපෝට් එක ගන්නවා. සපෝට් එකත් එක්ක. ඊට පස්සේ මේ වාහනේ පවුලක් මේ පවුලම එක්කන් යනවා ගෙදරට. එක්කන් ගිහිල්ලා එන්න කියලා. මොකද දරුවොත් ඉන්නවා. ඒ අය ගාව තියෙන විදිහට මේ පවුලේ අයට සලකනවා. කන්න මේක ඉඳ ගන්න ඔක්කොම. මේ පවුලේ අය ඉතින් ස්තුතිවන්ත වෙලා මේ කන්න ඉඳගත්ත ගමන් මේ පුතා එකපාරට පුටුවෙන් නැගිටිනවා. නැගිටලා යනවා. ඒ පවුලේ husband and wife ළමයි තුන් දෙනෙක් එහෙම ඉන්නේ. ඒ පිරිමි පුද්ගලයා අහනවා මේ කොහෙද පුතා ගියේ කියලා අම්මෙන් අහනවා. ඊපස්සේ මේ අම්මා කියනවා යාඥා කරන්න ගියේ. එයා ඒ වෙලාවට ඒකට අනිවාර්යයෙන්ම යනවා. දැන් ඒ වෙලාව ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊපස්සේ පිරිමි පුද්ගලයා hina වෙනවා. මෙච්චර මේ තරුණ කොල්ලෙක් වෙලා ඕවා තාම විශ්වාස කරනවද? එයා වැඩි එහෙම දෙවියන් කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඊපස්සේ අම්මා මුකුත් කියන්නේ නැහැ. අර එයා යාඥාව කරලා දෙවියන්ගේ කතා කරලා එනවා. ඇවිල්ලා ඉඳ ගන්නවා එයාත් කන්න. අර පුද්ගලයා එයා දිහා බලලා හරි පුදුමයි ওই වයසේ කෙනෙක් මේ දෙවියෝ ගැන විශ්වාස කරනවා කියලා. මට නම් හිතා ගන්නවත් බෑ මම දැකලවත් නැහැ. මොනවද ඔයා දෙවියන්ට කියන්නේ? මේ පුතා කියනවා සර් මම මේ දෙවියන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඒක දෙවියන්ට පුංචි ඉල්ලීමක් වුණාට මගේ ජීවිතේට ඒක ලොකු ඉල්ලීමක් සර්. මොනවද ඔයා දෙවියන්ගෙන් ඉල්ලන්නේ පුතා? සර් මම දෙවියන්ට කියනවා මට ડોක්ටර් විලියම් හාවිව මුණගස්සවන්න කියලා. මුළු පවුලම පුදුමයටපත් වෙනවා. ඔකෝගේ මැස් ලොකු වෙනවා. අර හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්න මූණට මූණ බලා ගන්නවා. පුතා මම තමයි විලියම් හාවි. Oh no. ඇස් අපේ ජීවිත හරි පුදුමාකාරයි. අපිට සමහර වෙලාවට හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා. අපි කෙනෙක්ට උපකාරයක් කරොත් ඒ උපකාරය අපිට ආයෙත් අනිත් පැත්තට එනවාමයි. වැරද්දක් කරත් එහෙමයි, හොඳක් කරත් එහෙමයි. ඒ වගේම අපි යම් දෙයක් පිළිබඳව මේ කතා කරන්නේ ආගම ධර්මය විතරක් නෙවෙයි. කියන්නේ අපේ ජීවිතේ අපේ දක්ෂතාවයක් ගැන, විශ්වාස කරන කෙනෙක් ගැන, අපේ අම්මා තාත්තා ගැන, අපේ පවුල කෙනෙක් ගැන, කරන ව්‍යාපාරය ගැන, අපේ ආයතනයේ ප්‍රධානියා ගැන, අපි විශ්වාස කරන මොකක් හරි මතයක් ගැන. තව ඕන තරම් දේවල් ඇති ඔබේ ජීවිතේ. ඔබට ඒ යම් දෙයක් තුල විශ්වාසයක් තියෙනවා නම් කවුරු මොනවා කිව්වත් ඒ විශ්වාසය නැති කරගන්න එපා. ඒ විශ්වාසය තුලින් ඔබට ජයග්‍රහණය කරා යන්න පුළුවන්.